ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට නොගන්නා ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටින්නයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මල්ලතු නායක හිමියන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි සමාජ මාධ්‍යයන්හි පළවන පුවත සාවද්‍ය සහ පදනම් විරහිත එකක් යැයි මල්ලතු මහා විහාරය පවසනවා. ආදාළ නිවේදනය මෙසේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් මහානායක හිමිපාණන් වහන්සේගෙන් සිදු කරන ලද ඉල්ලීමක් යැයි ප්‍රචාරය වන සාවද්‍ය පුවත සම්බන්ධවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට වත්මන් ජනාධිපතිතුමන් වෙත බලපෑම් කරන ලෙස මල්ලතු සහ මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක හිමිපාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරන ලද බවට සමාජ මාධ්‍යයන්හි ප්‍රචාරය වන පුවත සාවද්‍ය හා පදනම් විරහිත පුවතක් බව ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේගේ උපදෙස් හා නියමය මත දැනුම් දෙන්න කැමැත්තෙමි. එවැනි හමුවක් හෝ දුරකථන සංවාදයක් සිදුව නොමැති අතර මෙවැනි සාවාද්‍ය පුවත් නිර්මාණය කරමින් හා ප්‍රචාරය කරමින් අනවශ්‍ය ජනකැළඹීමක් ඇති කිරීමට උත්සාහ දරන පුද්ගලයන් හා සංවිධාන සම්බන්ධයෙන් ඉදිරියේදී නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් වැඩි දුරටත් දන්වා සිටිනු කැමැත්තෙමි.